අනේ දුප්පත් මිනිස්සු අපි. හරිද අපිට අලින්ගෙන් හරි කරදරයි. ඒ වුණාට කිසිම කෙනෙක් හොයන්නේ බලන්නේ නැහැ. පොලිසියට ගිහිල්ලා කිව්වත් පොලිසියෙන් අහන්නේ ඔප්පු තියනවාද ඔයගොල්ලන්ට? එහෙම තමයි අහන්නේ. ඒ වගේම මාර ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට ඒ හැමදේම විඳදරාගෙන අපේ දුප්පත් අපි අසරණයිනේ. අසරණ කමට අපි ඔය ඔළුව පහත් කරගෙන ඉන්නවා. කිසිම කෙනෙක් කිසිම ලොක්කෙක් කිසිම කෙනෙක් ඇවිල්ලා බලන්නේ නැහැ මේවා ඉන්නේ මිනිස්සුද තිරිසන්නුද මුකුන්ද කියන එක. ජනාධිපතිතුමා යනවා ලොකු තැන් වලට නම්. අපි දුප්පත් මිනිස්සුනේ. ඒ හින්දා මේ ගම්මානට කිසිම කෙනෙක් ඇවිල්ලා බලන්නේ නැහැ මේ මිනිස්සු මොකද්ද කරන්නේ. මේ මිනිස්සුන්ට මොකද්ද කරන්න ඕන. ඒවා කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැහැ. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? අපේ සමාජයේ වරදේ. ඒ හින්දා මම මේක බලන් ඉන්න හැමෝගෙම ඉල්ලනවා අපි වගේ දුප්පත් මිනිස්සු ගැන පොඩ්ඩක් ඇහැ දාලා බලන්න. මොකද අසරණයි. මොකද පොඩි ළමයි ඉන්නවා. ඒ වගේම චූටි ළමයි ඉන්නවා. ඒවා කිසි කෙනෙක් ඇවිල්ලා බලන්නේ නැහැ. ඔයගොල්ලෝ කෑවද බිව්වද ඉන්නවද? ඔයගොල්ලන්ට මොනවද තියෙන ගැටලු? ඒවා කිසි දෙයක් හොයන්නේ නැහැ. පොලිසිය වලින්නුත් වැඩක් නැහැ. ඒ වගේම තමයි ග්‍රාම සේවක නෝනලා. ඒගොල්ලන්ට ගිහිල්ලා කිව්වොත් ඒගොල්ලෝ කියන්නේ ඕවා හිටි නෑනේ. ඕගොල්ලෝ වෙන කොහේ හරි යන්න. ඒක එහෙම කිව්වම හරියනවා. දුප්පත් මිනිස්සෙක් ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕන මේ මිනිස්සු ඇයි මේ විදියට ඉන්නේ. කොහෙන්වත් වැලි කන්ද සෙවන පිටියේ කිසි කෙනෙක් බලන්නේ බලනෝ මෙහෙමයි. මේ ඇයි මෙතන ඉන්නේ? යන්න ඕගොල්ලන්ගේ තැන් වලට. ඕගොල්ලෝ මෙතන ඉන්න එපා. බල්ලොන්ට වගේ එළවනවා. ඊට පස්සේ අපි එතනින් කුදලාගෙන ආපහු මේ වත්තට එනවා. මේ වත්තට ටිකක් කියලා ඉන්නකොට අන්න හතර වටෙන් අලි. හරිද? මේ චූටි ළමයි එක එහෙම ඉන්න පුළුවන්ද නේද? අපි මිනිස්සුනේ කවුරු? දුප්පත් මිනිස්සු ගැන ඇයි මෙහෙම කල්පනා කරන්නේ නැති මේ මොලේ තියෙන මිනිස්සු? කතා කරන්න ගියොත් නම් වැඩක් නැහැ. කතා කරලා දැන් සමහරක් ඉර පොලිසිය වලින් එහෙම මෙහෙන් ඔක්කොම මේවා බැලුවොතින් අපිත් එක තරාවේ කරන්න දෙයක් නැහැ. අපේ දුප්පත්කම අපි ලෝකෙට පෙන්වන්න කැමතියි. හරිද? මේක බලන කෙනෙක් ඉන්නනම් අනේ වැඳලා දෙපා වැඳලා ඉල්ලලා කියන්නම්. පොඩ්ඩක් ඇවිල්ලා අපේ දුක සැප අහන්න. අපේ ළමයිත් එක්ක කතා කරන්න. ওই චූටි ළමයෙක්ගෙන් අඬ ගහලා අහන්නකො මොනවාරි අලි ඉන්නවා මාමා තෑවෙලා ඉන්න බෑ මාමා ඒව තමයි අපේ චූටි ළමයි උනක් කියනවා. ඒ හින්දා මම මේ ඉල්ලනවා මේක බලන් මේ වැඩසටහන බලන් ඉන්න. ඕගොල්ලන්ට හිතක් පපුවක් තියෙනවා නම් පපියේ තෙජ් ගතියක් තියෙනවා නම් මේ දුප්පත් මිනිස්සු ගැන පොඩ්ඩක් හිතා බලන්න. අපි ගැන හිතන්න එපා. මේ හැදෙන මල් ගැන මේ චූටි මල් ගැන පොඩ්ඩක් හිතන්න. මොකද ඕගොල්ලෝ ගොඩක් ළමයි ඉන්න අම්මලානේ ඉන්නේ. අම්මලා හැටියට මේ ළමයි ගැන පොඩ්ඩක් අනුකම්ප කරන්න. අපි නම් හෙට හරිදට මැරිලා යයි. මේ ළමයි පව් හැදෙන මල් පිපෙන මල් හරිද?